Hello guys, මේ ලංකාවේ ඉඳලා රුමේනියාවට එන්න හදන කට්ටියට තමයි මේ මැසේජ් එක දෙන්නේ. මේ ඔයාලා එම්බසි ඉන්ටර්විව් එකට යනකොට ස්පෙෂලි හොඳට ඇඳලා කරලා යන්න. අපි දකිනවා කට්ටිය යනවා සමහරු සිරප්පු හිටන් දාගෙන යනවා. එහෙම යන්න එපා. ඔය රුමේනියාවේ ඉන්න අය නිකන් මේ ටැටූ අහන කොණ්ඩ පාට කරගෙන එහෙම හිටියට ඉන්ටර්විව් එකට යනකොට ඒක සිස්ටම් එකක් තියෙනවා. එයාලා ඒක බලනවා, ඔයාලගේ පිළිවෙල බලනවා, අනිවාර්යෙන් බලනවා මේ ඉන්ටර්විව් එකේදී. ඒක නිසා ඉන්ටර්විව් යනකොට ලස්සනට හොඳට කොණ්ඩේ පීරලා වැදගත් විදියට හොඳට ෂර්ට් ගොඩාක්ම හොඳයි, සුදු ෂර්ට් අද්දිගේ ෂර්ට් එකයි කළු කල්සමයි ඇඳලා යන්න. කොණ්ඩ ලස්සනට පීරලා යන්න. කාරාබු ඉල්ලගෙන මේ කොණ්ඩ පාට කරගෙන යන්න එපා. ඒව ඇවිල්ලා මේ මයිනස් පොයින්ට් එකක් තමයි ඒක. ඒක නිසා ඒ වගේ ඒවා බලනවා. සමහරවිට ඒව වලින්ම ෆේල් වෙන්න ඉඩ තියෙනවා ගන්න ක්වොලිෆිකේෂන් තිබ්බත්. හරිද? එතකොට කතා කරනකොට හැමතිස්සෙම hina වෙලා කතා කරන්න. ඒ ඉන්න කෙනා පිරිමි කෙනෙක් හරි ගෑනු කෙනා හරි සර් මැඩම් කියලා එයාට කතා කරන්න. මේ ලේඩි කෙනෙක් නම් මේ මැඩම් කියන්න, පිරිමි කෙනෙක් නම් සර් කියලා කතා කරන්න. අනිත් එක තමයි දැන් ඔය කට්ටිය ඉන්ටර්විව් යනකොට මේ අතේ ලියාගෙන ගිහිල්ලා අහුවෙලා තියෙනවා. හරිම ලැජ්ජයි මේ වැඩ නම්. මන්නම් තේරෙන්නේ නැහැ ඇයි කියලා කොල කෑලි වල ලියාගෙන යන්නේ. ඔය පොඩි දෙයක් හරි පාඩම් කරගන්න බැරි නම් මං හිතන්නේ රට එන එකේ තේරුමකුත් නැහැ, එන්න සුසුකමකුත් නැහැ කියලා තමයි හිතෙන්නේ. අනිත් එක තමයි මෙහි ඇවිල්ලා කට්ටක් කන්න බැරි නම් එන්න එපා. ඒ කියන්නේ රුමේනියාව කියන්නේ රිචස් කන්ට්‍රි එකක් නෙමෙයි. මේක ඇවිල්ලා යුරෝපයේ තියෙන පෝරස් කන්ට්‍රි එකක්. හරිද? එතකොට මේකේ තියෙන ජොබ්ස් ඇවිල්ලා සාමාන්‍යයෙන් ලොකු ජොබ්ස් නැහැ. සාමාන්‍යයෙන් ලොකු පඩි තියෙන ඒවත් නැහැ. ඉටලි බලාගෙන එන්න ඉන්නවා නම් මේ මම දන්නේ ඉටලි ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. ඒක ගිහිල්ලා මෙහි ඉඳලා ගිහිල්ලා අනාථ වෙලා ඉන්න කට්ටිය ගැන. මේ ඒක නිසා මොකද මේ මෙහි ඉන්නවා නම් ඔයාලා ඉන්නේ තැනක ඉවසගෙන ඉන්න. ප්‍රශ්න එනවා ගොඩාක් හැම තැනම. රුමේනියාවේ කම්පැනි 100ක් ගත්තොත් කම්පැනි 5ක් වගේ තමයි හොඳ. අනිත් ඒවා අන්තිමයි. සලකන්නේ පඩි දෙන්නේ එක එක කේස් තියෙනවා. ඉතින් ඒවට ෆේස් කරන්න බලාගෙන ඉන්න. නමුත් ඒ කට්ට කාගෙන හිටියොත් ඉස්සරහට යන්න පුළුවන්. හරිද? මොකද දැන් කට්ටියට පඩි අඩු නම් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මෙහි බෝතල් තියෙනවා, ප්ලාස්ටික් බොටල්ස් ඒවා එකතු කරලා මැෂින් වලට දාලා ඕන තරම් සල්ලි හොයාගන්න පුළුවන් කෙනෙක්ට. හරිද? ඒක නිසා ඒවා මේ සල්ලි රස්සාවක් නැතත් සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් මෙහි කම්මිලි කට්ටියට හොයන්න බෑ. කම්මිලි නැති කට්ටියට හොයලා ඒක වැඩි කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා ඉන්ටර්විව් එකට යනකොට පරිස්සමට යන්න, පිළිවෙලට යන්න, ලස්සනට යන්න. ඔය මෙහි ඉන්න හොරුන්ට එහෙම අහුවෙන්න එපා. මෙහි ඉන්නවා සෑහෙන හොරු සල්ලි අරගෙන මිනිස්සු අනාථ කරන කට්ටිය ඔයාලා දැකලා ඇති. FP වල දාන හැමෝම නෙමෙයි. ඉන්නවා කොටසක් ඒ දවසින් දවස ඒ නිර්මාණය වෙන අලුතෙන් කට්ටිය. ඒ වගේ අය. ඒක නිසා එහෙම අහුවෙන්න එපා. මේ නන්නා දුන්න කට්ටියට සල්ලි දෙන්න එපා. හරිද? ඒක ඇවිල්ලා ලෝක මේ තමන් අමාරු වෙන්නම එකක් තමයි නන්නා දුන්නට අන්තිමට බ්ලොක් කරලා දානවා. එයාව හොයන්න බෑ, අල්ලන්න බෑ. FB එකේ දැම්මා කියලා, පබ්ලික් කරා කියලා මේ ඔයාලගේ සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම් ඔයාලට. මෙහි ඉඳලා ඉතාලි යන අයටයි මෙහි ඉඳලා ඉතාලි ගිහිල්ලා මේ කට්ටියට වෙච්ච දේවල් ගැනයි කියන වීඩියෝ එකක්. ඒක නිසා කට්ටිය පරිස්සමෙන් යන්න. ඉන්ටර්විව් එකට යනකොට පිළිවෙලට යන්න. කට්ටිය ඔක්කොටම එහෙනම් ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන ඔක්කොටම පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම බුස්සන්නයි.